What a game of football this was. Portugal nil, Colombia nil. මේ මැච් එක ඩ්‍රෝ එකකින් ඉවර වෙන්න එකම හේතුව උනේ දියෝගෝ කොස්තා. ඉතින් අද කොස්තා නැති වුණා නම් පෘතුගල් මේ මැච් එක ලොස් වෙන්න හිතා ගන්නවත් බැරි වෙන විදියකට. අනිවාර්යයෙන්ම ඩිසර්ව් මෑන් ඔෆ් ද මැච් පර්ෆෝමන්ස් එකක් අද දියෝගෝ කොස්තාෙන් හම්බුනේ. ඉතින් මේ මැච් එක පුරාවටම කොලොම්බියා පෘතුගල් ඩිෆෙන්ඩ් එක මාර විදියට ඕපන් කරගත්ත හැම කවුන්ටර් ඇටැක් එකකම. ඉතින් මේ වගේ ඩිෆෙන්ඩ් එක නම් නෙක්ස්ට් රවුන්ඩ් පෘතුගල් වලට සෑහෙන්න අමාරු වෙයි. ඒ වගේම තමයි අද පිච් එක පුරාවටම දැක්කේ නිකන් 2014 හැමස් රොඩ්රිගස් වගේ තමයි තේරුනේ. ඉතින් පිච් එකේ ඩීප් එකේ ඉඳන් කොලොම්බියා වලට එක පිට එක chance create කරා ආද රොඩ්රිගස්. ඉතින් මේ මැච් රිසල්ට් එක මේ විදියට group K එක finish වුනේ. කොලොම්බියා next round එකට qualify වෙන්නේ group winners ලා විදියට. ඉතින් පෘතුගල්ලත් group second විදියට මේ පාර world cup එකට qualify වෙනවා. ඒ වගේම තමයි උස්බෙකිස්තාන් එක තිබ්බ match එකේ win එකත් එක කොංගොත් මේ පාර 32 වලට qualify වෙනවා. ඉතින් මෙතන sad news එකකට තියෙන කොංගොලගේ මේ qualify එකත් එක්ක south korea මේ පාර world cup එකෙන් අයින් වෙලා යනවා. මේ match එකේ last minute වල කොලොම්බියා goal එක කිස්කෝ කරා වුණාට ඒක disallow කරනවා මෙන්න මේ VAR check එකෙන් පස්සේ. ඉතින් පෘතුගල් වලට round of 32 වල ක්‍රොේෂියා වලට එරෙහිව තමයි match එක play කරන්න තියෙන්නේ. ඉතින් Real Madrid fans ලාට මේක පරණ මතක එකතු කරන match එකක් වෙයි. ඒ වගේම තමයි කොලොම්බියා වලට round of 32 එකේ ගානා එක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රෝ එකත් එක්ක පෘතුගල් වලට මේ පාර වර්ල්ඩ් කප් එක එන්නම හાર્ඩ් වෙනවා. ඉතින් මේ පාත් එක තමයි පෘතුගල් වලට ගොඩක් දුරට සෙට් වෙන්නේ ෆයිනල් එක රීච් කරන්න ඕන නම්. ඉතින් ගෲප් K එකේ මේ රිසල්ට් එක ගැන වගේම පෘතුගල් ටීම් එක ගැන ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම පල්ලෙන් දාගෙන පෘතුගල් වලට මේ පාර කොච්චර දුරක් වර්ල්ඩ් කප් එක යන්න හම්බෙයිද කියලා අනිවාර්යයෙන්ම දාගෙන යන්න.